අයිබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අපි සූදානම් වන 6 ශ්‍රේණියේ දරුවොත් එක්ක එක්සෑම් ටාගට් පේපර් 1 එක සාකච්ඡා කරන්න. අපි තර්ඩ් ටර්ම් එකේ වාර විභාගය ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරලා තියෙන්නේ. ඕගොල්ලෝ වෙනම කඩදාසියක් අරගෙන ඕගොල්ලෝ මේ උත්තර ලියලා ඔයාලට උත්තරේ හරි වුණත් වැරදුනත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වෙනම කඩදාසියක මාත් එක්ක මේ හදන හැම ගානක්ම අංක දාලා ඒ කඩදාසියට හදන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ කඩදාසියේ තියෙන උත්තරත් බලලා ඔයාලගේ ලකුණු කීයද කියලා හරි වැරදි දාගන්න. එහෙනම් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ වෙනම කඩදාසියක් අරගෙන අංක 1 කියලා දාගන්න. රයිට් අංක 1 අපිට තියෙනවා මුලින්ම කරන්න තියෙන පුතේ එකතු කිරීමක්. අපි එකතු කරමු. ප්‍රශ්නාංක 1 කියලා දාන්න වෙනම කඩදාසියක දාලා උඩින්ම මාතෘකාව මේ විදිහට ලියා ගන්න. රයිට් උඩින්ම මාතෘකාව වෙන්න ඕනේ third term exam target paper 1 කියලා උඩින් ලියලා අංක 1 දාන්න. හරි අපි එන වැඩි කරමු. 84ට එකතු කරන්න ඕනේ 279. මේව ලියාගත්තොත් අපිට එකතු කරන්න ලේසියි නේද? රයිට් 4යි 9යි එකතු කරාම 13යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. ආපහු 8යි 7යි එකතු කළොත් 15යි 15යි එහා පැත්තෙන් ආපු 1යි 16යි 16න් 6 දානවා එකක් ඉතුරුයි. ඒක මෙතනට එනවා. උත්තරේ කීයද? 363ක් කියලා අපිට ගන්න පුළුවන්. උත්තරේ බවට පත් වෙන්නේ කීයද? පැත්තකින් තරුවක් දාලා ඉස්රායෙලියන් 363යි පිළිතුර. ප්‍රශ්නාංක 2ට අපි යමු. 64 36න් ගුණ කරාම ලැබෙන උත්තරේ කුමක්ද? ඔක්කොම ඉස්සෙල්ලා අපි අංක 2 දාලා ලියන්න. 64 යටින් 36. ඉස්සෙල්ලා අපි 6න් වැඩි කරමු. 6 වරක් 4 24න් 4 දානවා 2ක් ඉතුරුයි. 6 වරක් 6 36යි 36යි 2යි 38යි. ඔන්න. දැන් අපි වැඩි කරන්නේ 3ෙන්. ගන්න 3. 3 වරක් 4 12න් 2 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 6 18යි 1යි 19. එකතු කරමු. 4යි 8යි 2යි එකතු වුණාම 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 9යි 3යි 12යි එහා පැත්තෙන් ආපු 1යි 13න් 3 දානවා එකක් ඉතුරුයි 2යි. 2304යි. එහෙනම් නිවැරදි උත්තරේ බවට පත් වෙන්නේ අංක 2. රයිට්. නමුත් ඔයාගේ වෙනම කඩදාසියක මේ ගාන හදන කොටස ලස්සනට කරලා තියෙන්න ඕනේ. ප්‍රශ්නාංක 3 අපි දාමු. අංක 3 කියලා දාලා අපෙන් අහනවා දී ඇති රූපයේ වෘත්ත 3ම මත පිහිටි ලක්ෂයක් නම් කරන්න. අපි දන්නවා වෘත්ත 3ම මත පිහිටි ලක්ෂයක්. වෘත්තයක් මත පිහිටනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. මෙන්න මේ වගේ වෘත්ත 3ම රේඛා 3ම එකිනෙකට සම්බන්ධ වෙන එකම එක තැනක් තියෙනවා. මොකද කල්පනාවෙන් බැලුවොත් මේක පේනවා. මොකද ඒ ලක්ෂය B. එහෙනම් වෘත්ත 3ම පිහිටි ලක්ෂය කුමක්ද? B ලක්ෂය. රූපය ඇඳලාම ලියාගත්තනම් හරි. B ලක්ෂය. රයිට්. ඔයගොල්ලෝ හැම ළමෙක්ම මෙන්න මේ රූපේ ලස්සන ඇඳගන්න. රූපය ඇඳලා ඊට පස්සේ ඉස්සරහින් ලියන්න B ලක්ෂය කියලා. ප්‍රශ්නාංක 4. පහත ප්‍රකාශයේ සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද යොදන්න. අපි බලමු කියවලා. 325 හි දෙකේ ඉලක්කම ස්ථානීය අගය. ඔව්. හොඳට බලන්න මේ දෙකේ ඉලක්කම හයිලයිට් කළා. දෙකේ ඉලක්කම ස්ථානීය අගය 10 වන අතර නිරූපණය වන අගය 20යි. හරියටම හරියි. එයා ඉන්නේ 10 ස්ථානයේ ස්ථානීය අගය 10 වෙන අතර නිරූපිත වටිනාකම නිරූපිත අගය 20යි කියලා ගන්න පුළුවන්. ඊගාව එක 325 හි තුනේ ඉලක්කමේ නිරූපිත අගය 300 වන අතර එහි පිහිටි ස්ථානය දස ස්ථානයේ වේ. වැරදි. අපි දන්නවා තුනේ ඉලක්කම ඉන්නේ සිය ස්ථානයේ. එහෙනම් අපි මේ උත්තරේ වැරදි පිළිතුරක් ලෙස ගන්නවා. ඒතකොට ඕගොල්ලෝ වෙනම කඩදාසියක උත්තර ලියන නිසා ප්‍රශ්නාංක 4 කියලා දාලා ඒකේ සිම්පල් A අකුර දාලා හරියක් දාන්න. සිම්පල් B අකුර දාලා වැරද්දක් දාන්න. ප්‍රශ්නාංක 5. තප්පර 240ක ඇමතුමක මිනිත්තු කීයක් තිබේද? එහෙනම් ඔය ළමයින්ට සිද්ධ වෙනවා 240 බෙදන්න 60න්. ලියාගමු. ප්‍රශ්නාංක 5 කියලා දාලා 240 බෙදන්න ඕනේ 60න්. රයිට්. ඒතර මේ බිඳුවට ඉස්සෙල්ලා මේ බිඳුව කපනවා. 24ට 7 ඒවා 4යි. 6 වරක් 4 කීයද? 24යි. ඉතුරු බිඳුවයි. එහෙනම් තප්පර 240ක් ඇතුලේ තියෙන මිනිත්තු ගණන කීයද? මිනිත්තු 4යි. මිනිත්තු 4ක් කියලා අපිට ලියන්න පුළුවන්. අපි ගමන් කරමු ප්‍රශ්නාංක 1 B කොටස. B කොටස කියලා උඩින් මොකද ලියා ගන්න ඉස්සෙල්ලාම වෙනම කඩදාසියක අපි කරන නිසා B කොටස කියලා ලියා ගන්න ඕනේ. හොඳින් නිරීක්ෂණය කරන්න මේකේ තියෙනවා හාල්
කිලෝ 3යි ග්‍රෑම් 50ක්. ඒ කියන්නේ 3050ක්. අපෙන් අහනවා පළවෙනි එක ඉහත දැක්වෙන්නේ සහල් බෑගයක් සහ ස්කන්ධය මෙනීමට යොදාගත හැකි පඩි. හරි. එක සහල් බෑගේ බර ග්‍රෑම් වලින් ලියන්න. හොඳයි. ඔයගලන්ට පුළුවන් B කොටස කියලා ලියලා ප්‍රශ්නාංක 1 කියලා දාලා මෙහෙම ලියන්නේ. හරි. ප්‍රශ්නාංක 1 right ප්‍රශ්නාංක 1 සිම්පල් A කියලා දාලා ඒකේ රෝම ඉලක්කම් 1 කියලා දාන්න. සහල් බෑගේ බර ග්‍රෑම් වලින් ලියන්න 3050යි G. ඔන්නම තමයි උත්තරේ ලියවෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා රූපයේ දැක්වෙන පඩි එක බැගින් ගත් විට මැනගත හැකි ස්කන්ධය කොපමණද? මේ ප්‍රමාණය එකතු කළොත් අපිට හම්බෙන්නේ ස්කන්ධය කීයද කියලා අහනවා. අපි බලමු ටක් ගාලා. ප්‍රශ්නාංක 2. ඒතර ඔයාලට පේනවා මෙතන කිලෝ 2යි 2යි 1යි 3යි 3යි 500යි 3යි 700යි 3යි 800යි 800ට එකතු වුණොත් 50 3යි 850යි. ඒ අනුව කිලෝ 3යි ග්‍රෑම් 850යි. එහෙම නැත්නම් 3850යි G කියලා ලියන්නත් පුළුවන්. නමුත් කිලෝ 3යි ග්‍රෑම් 850 කියන එක ඉතාම අංග සම්පූර්ණ උත්තරයක්. අපි යමු ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3 අහනවා බෑගයේ ඇති ස්කන්ධය මෙන්න ගැනීමට යොදාගත හැකි පඩි ඇඳ දක්වන්න. ඒතකොට පඩි ටික පොඩ්ඩක් ඔයාලට අඳින්න සිද්ධ වෙනවා. ඉස්සෙල්ලාම කිලෝ 2 පඩියක් අපිට අඳින්න පුළුවන්. 2යි kg. ඊට පස්සේ ආපහු අපිට පුළුවන් කිලෝ 1 පඩියක් අඳින්න. right? මම ඇඳලා පෙන්නන්නම්. කිලෝ 1 පඩියක් ගන්න පුළුවන්. 1යි kg. ඒතර 3යි තව ග්‍රෑම් 50ක් නෙවනේ. ඒතර 50 රවුම ඇඳනනම් ඇති. 50යි G. ඔන්න ඔය විදිහට ඔබට අඳින්න ඕනේ. වෙනම කඩදාසියක් කරන නිසා මේ උත්තර පැහැදිලිව තියෙන්න ඕනේ. මට මේක ඇත්තට මේ පහළ ඉඩ තියෙනවා. එතන කරන්නත් පුළුවන්. මම අවශ්‍ය නම් ආයෙ කරන්නම්. ප්‍රශ්නාංක 1 සිම්පල් A ඔන්නෝම තමයි ලියන්නේ. එකේ රෝම ඉලක්ක එකේ අහනවා 3050යි. 3050යි G. ඊට පස්සේ රූලක් එල රෝම ඉලක්කම් දෙක ඔන්නෝම තමයි විභාගෙ උත්තර ලියන්නේ. අපෙන් අහනවා මේකේ තියෙන මුළු ස්කන්ධය කිලෝ 3යි ග්‍රෑම් 850යි. 3යි kg 850යි G. මාරම ලස්සනයි. තුන්වෙනි එක රෝම ඉලක්කම් 3 අපෙන් අහන්නේ පඩි ටික අඳින්න කියලා කියන්නේ. ඉස්සෙල්ලාම කිලෝ 2 පඩිය ඕනේ 2යි kg. ආයි කිලෝ 1 පඩිය ඕනේ 1යි kg ග්‍රෑම් 50 ඕනේ 50යි G. ඔන්න අවශ්‍ය පඩි කට්ටලේ. රෝම ඉලක්කම් 4 මෙම බෑගයට තවත් සහල් කිලෝ 1යි ග්‍රෑම් 950ක් එකතු කළ විට මුළු ස්කන්ධය කොපමණද? දැන් අපි දන්නවා තියෙන්නේ 3යි 50යි. හොඳට බලන්න. ඉස්සෙල්ලාම තියෙන සහල් ප්‍රමාණය ලියන්න කිලෝග්‍රෑම් ග්‍රෑම් 3යි 50 බිඳුවයි 50. එතකොට 50 ලියද්දී අපි ලියන්නේ බිඳුවයි 50 දැක්කනේ. තව මේකට එකතු කරනවා 1යි 950ක්. බලන්න 1යි 950ක්. අපි දන්නවා 950ට 50 එකතු වුණොත් කීයද? 950යි 50යි 10යිනේ. 10යි නම් මෙතන බිඳු 3ක් දාලා එකක් මේ පැත්තට දෙමු අපි. අපි දන්නවා ග්‍රෑම් 1000ක් වෙච්ච එක මේක කිලෝ එකක් වෙනවා. ඒතර මෙතන උත්තරේ 5යි. මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ගත්තොත් දැන් ග්‍රෑම් වලින් ගත්තොත් 5000යි. නමුත් කිලෝග්‍රෑම් වලින් ගත්තොත් කිලෝ 5යි. මුළු ස්කන්ධය කිලෝ 5යි. අපි යමු සිම්පල් B කොටසට. right? එතන මෙතෙන්දී ඔයාලට ලියන්න පුළුවන් වෙනම පහලින් සිම්පල් B අකුර. right? සිම්පල් B අකුර දාමු. බලන්න රූපයේ දැක්වෙන්නේ මීටර 2ක් දිග පළල මීටර 1යි උස මීටර 1ක් වූ සහ හොඳට බලන්න මීටර 2යි පළල මීටර 1යි උස මීටරයයි සෙන්ටිමීටර 20ක් අන්න උස 1යි 20ක් හරි වූ ඝනකාභ හැඩති ටැංකියකි. අපේ අහනවා ටැංකියේ දිග පළල සෙන්ටිමීටර වලින් සොයන්න. මම මෙතන ලේසියෙන් සාදන්නම්. සිම්පල් B ඔයාලට පුළුවන් පහලින් හදන්න. සිම්පල් B එකේ රෝම ඉලක්කම් 1 ටැංකියේ දිග පළල සෙන්ටිමීටර වලින් දිග කොච්චරද? දිග වෙන්නේ මීටර 2ක් කියන්නේ සෙන්ටිමීටර 200යි. පළල මීටර 1ක් කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්තොත් කීයද? සෙන්ටිමීටර 100යි. ඒ අක්ෂරයෙන් දක්වා ඇති මූණතේ පරිමිතිය සොයන්න. පොඩ්ඩක් බලන්න මේ A අක්ෂරේ මෙන්න මෙතන මේ මූණත දැක්කද? මේ මූණතේ අපේ ඊළඟේ පරිමිතිය කියන්නේ වට ප්‍රමාණය. ඒතර මීටර 2ක් දිගයි නේද? එතකොට උස 1යි 20යි. එතකොට මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ පල්ල. මේක දිග. එතකොට දිග මීටර 2යි. ඒතර අපෙන් අහන්නේ පරිමිතිය. රෝම ඉලක්කම් 2 දාමු එතෙන්ට. කොහොමද අපි පරිමිතිය හොයන්නේ කියලා ඔයාලට පැහැදිලි. කොහොමද ගන්නෙ? 200 2ක් තියෙන්න ඕනේ. 120 2ක්.
මම ආයෙ පැහැදිලි කරන්නම් කොහොමද 202ක් හැදෙන්නේ කියලා. මේ තියෙන 202 මීටර 2යි මීටර 2යි. මෙතන 120යි මෙතන 120යි. හරියටම හරියි. ඒ අනුව 200යි 200යි 400යි 120යි 120යි 240යි ඔක්කොම එකතු වුණොත් 640යි සෙන්ටිමීටර. මීටර වලින් ගත්තොත් මීටර 6යි සෙන්ටිමීටර 40යි. අංග සම්පූර්ණ උත්තරය. ආයි කිව්වොත් මීටර 6යි සෙන්ටිමීටර 40යි කියලා අපිට ලියන්න පුළුවන්. රෝමි ඉලක්කම් 3. ටැංකියේ උස මීටර වලින් සොයන්න. හරිම ලේසි. අපි දන්නවා ටැංකියේ උස. චුට්ටක් මේක මකන්න ඒතර ලේසි මට. රෝමි ඉලක්කම් 3 ටැංකියේ උස. අපි දන්නවා 120යි සෙන්ටිමීටර කියන එක අපිට මීටර වලට හැලෙව්වොත් එම 1.2 මීටර. ආයි ලස්සනට උත්තරේ ලිව්වා සෙන්ටිමීටර 120ක්. ඒ කියන්නේ මීටර 1යි සෙන්ටිමීටර 20. තව ටිකක් මම පැහැදිලි කරන්න අවශ්‍ය නම් මීටර 1යි සෙන්ටිමීටර 20. මේක ගත්තොත් එම 120යි සෙන්ටිමීටරනේ. ඒත් අපි දශම වලින් ගත්තොත් 1.2 මීටර. ඔන්න ඔය විදිහට අපිට මේ ඒකක ටික පරිවර්තනය කරන්න පුළුවන්. මීටර 1යි සෙන්ටිමීටර 20 කියන එක අපිට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකපාරම සෙන්ටිමීටර වලින් ගත්තොත් 120යි. දෙකම ලියා ගන්න. එකපාරම මීටර වලින් ගත්තොත් 1.2යි. විභාගෙදි මෙන්න මේ උත්තරය ඇති. ඒ කියන්නේ 120ක් කියලා කියන්නේ 1.2ක් කියලා තිබ්බනම් හොඳටම ඇති. හරි. මේ විදිහට ඔයගොල්ලෝ මාත් එක්ක මේ පේපර් එක සාකච්ඡා කරන ගමන් වැදගත් හැම දෙයක්ම ඔයාලා කඩදාසිය වල ලිය වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් රතු පාට පෑන අරගෙන ඔයගොල්ලෝ වේලාසන උත්තර ලියලා තියෙනවා නම් මේකේ මේ එකින් එක හරි දාගන්න. ලකුණු 2යි. ඊට මේක හරියට අකල්ලා තියෙන මෙතන ලකුණු 2යි. හරි මේක කරන්නේ වෙනම කඩදාසිය වල ලියුවෙන් පස්සේ. මෙතන 2යි. රයිට් මෙතනත් ලකුණු 2යි. මෙතනත් ලකුණු 2යි. ඒ අනුව ඔයාලට මෙතන 10න් ගානක් ඔන්නම් දාන්න පුළුවන්. ඔන්න නෙමෙයි අනිවාර්යෙන් දාන්න. 10න් ගන්න. ඊට පස්සේ මෙතන අපි ලකුණු දාගමු. මෙතන 1යි. මෙතන 1යි. මෙතන 2යි. එතනම ලකුණු 4ක් ගිහින් තියෙනවා. හරි ඊට පස්සේ හරි නේද? අංක 4 මතකයිනේ. මේක එකතු වහනවානේ. ආයෙත් ලකුණු 2යි. ඒතර දැන් මේ වෙද්දි ලකුණු කීයක් ඉවරද? 2යි 4යි 6ක් ඉවරයි. ලකුණු 6ක් ඉවරයි. ඊට පස්සේ අපි B කොටසට ලකුණු දාමු. පළවෙනිව අපි දිගයි පල්ලේ හැවුවට 1යි 1යි. පරිමිතිය හැවුවට ලකුණු 2යි. ඔන්න පේනව නේද? රයිට්. ඒතර දැන් අතන්ට ආව ලකුණු 6ක් නේ. 2යි 4යි 6යි 8යි 9යි අවසානයේ මේක පරිවර්තනය කළාට 1යි. ඔය විදිහට අපිට ලකුණු 10න් කීයද කියලා එතෙන්ටත් ලකුණු දාගන්න පුළුවන්. හරි පැහැදිලි නේද? රයිට්. ඒ අනුව ඔයාලා ගත්ත ලකුණු ගාන කීයද කියලා ඔයාලට ඉස්සරහම පිටුවේ මෙන්න මෙතන දාන්න පුළුවන් 20න් කීයද කියලා. මට නම් 20න් 20යි කියලා මම ඔන්න දැම්මා. හරි. ඔයගොල්ලොත් ඔය වගේ ඔයාලට හම්බෙච්ච ලකුණු ගාන කීයද කියලා පැහැදිලිව දාන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ අපි මේ වගේ තවත් වටිනා පේපර් එකකින් ඔයගොල්ලොත් එක්ක නැවත හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක්. අයබෝන් දුවේ පුතේ.